මෙතනින්ම ගොඩක එකයි අත. මොනවද බලතෝ දැන් ඉවත් කරුවේ? අර මට දුන්නනේ මෙව්වා. ඔබ වහන්සේ අස්ත කාලේ හරි සේවය කෙරුවා කියලා. ඒ කියන්නේ එක එක තානාන්තරයක් ලබා දෙන විට ඒ තානාන්තරයට යම් කිසි අඳුමකුත් ආයිත්තමකුත් ලබා දෙනවා. අස්ත කාලේ හරියට සේවය කෙරුවා කියලා තමයි ඔය හැම වායක දුන්නේ. නේ උඹට ලබා දීලා තිබෙන රාජ සලුපිලි. අපේ රාජ්‍යක සලුපිලි හැමදාම පොල්ලා පිරිසුදු කරනවා. හොඳයි ඒකත් ඉවත් කරපන්. තව ඉවත් කරපන්. එහෙනම් මේකේ පස්සේ ගැටි හරි. මේකත් අයින් කරා. ඇත්ත? එයි මේවා ඇඳුම් ආයිත්තන් නෙමෙයිද? යකෝ මේක ඈබල්. ඕ සලුවක් එල්ලනවා. කලවලද අපි ඒක? මේකත් කොන්. කලෝපි ඔක. ඔව්. ඈබල්. මහා සේනාධිපති. තෝ ඇඳුම් කීයක් ඇඳලා ඉන්නේද බොද? ඔච්චරයි තියෙන්නේ. කලෝපි ඔක. මේක සිප්පයියා ඉන්නකෝ. මේක යකෝ ඈ රාජ මන්දිරයේම තියෙන ඇඳුම් ආයිත්තන් අදගෙනද ඉන්නේ? අවුදල මෙව්වා ඔක්කොම දෙන්නේ එක එක රජකම් රාජ්‍යවත් එක්ක සේවය කරපු තවත්. දෙයි හාමුදුරුවනේ මේක මේ රාජමාලිගාවේ ඉන්නේ උන්ගේ ඇඳුම් ආයිත්තන් අදගෙනද ඉන්නේ? කලෝපිය ඈ මේක යකෝ මේ බඩ මහතට ඉන්නේ මේක මේ ඇඳුම් වල ඇඳගෙන. කලෝපිය මේක නේ ගලෝපියෝක. දෙයි හාමුදුරුවනේ ඈබොල මොකද්ද බොල ඒ ගලෝපිය දෙයියෝ සාකි ඈබොල අර මුළු තැන්ගේ වැඩ කරන අර නාගේ සේවිකාවන්ගේ ඇඳුම් නේද බොල තෝ ඇඳගෙන ඉන්නේ? ගලෝපිය ඒ හාමුදුරුවන්ට ඔප්පෙන්ට ඈබල මොකද්ද බල මේ ඇඳගෙන ඉන්නේ? කලෝපිය ඒකයි ඒක දැල්ලා මේකගේ තවත් තියනවා නේද? කොලොබිය මේක මේ රාජමාලිගාවෙන් ඉන්න සේවකයින්ගේ ඇඳුම් ආයිත්තන් හොරකම් කරගෙන මේක ඇඳගෙන යනවා ඈ මේක මේ මහතට ඉන්නේ මේ ඇඳුම් වල පුරවගෙන නැත්තම් මේක පේන්නේ නැත කෝටු කෑල්ලාගේ රිට වගේ ඈ කොලොබිය හාමුදුරුවන්ට ඔක්කොෙන්ට පයවල මේවා ඈ අර වයසක අම්මන්ඩිගේ අර යට ඇඳුමක් නේද බොල මේ ඇඳගෙන ඉන්නේ ඈ දෙවියනේ ඒ සේවිකාවන් දැන් ඇඳුම් හොයනවා ඇති. ගලෝපිය ඒ හාමුදුරුවනේ ඈ බොල මේක මොනවද මේ ඇඳගෙන ඉන්නේ ඈ බොල තෝ ඇඳුම් කීයක් ඇඳගෙනද ඉන්නේ? කොරන් ගලෝපිය තවත් මේකගේ ඇඳුම් තියනවා නේද ඈ බොල කොලෝපිය ඈ ගලෝපිය මේක වාගේ එකේ ඈ බොල කොබොල අනිත් පාදේ ඕකේ දෙවියනේ මේක ගෙදර තියෙන කඩමලුත් ඔක්කොම ඇඳගෙන රාජ මන්දිරයේ මුළු තැන්ගේ තියෙන කඩමලුත් ඔක්කොම ඇඳගෙන නේද ඉන්නේ? කලෝපිය යකෝ මේකගේ තවත් තියනවා නේද? කලෝපිය අනේ අප්පේ මේක වාගේ එකේ අර නාකියාවත් අර නාගි රජාවත් රවට්ටගෙන මේක එහෙනම් මෙච්චර කාලයක් ඕක තමයි කරලා තියෙන්නේ. කලෝපිය ඕක. කලෝපිය හොඳ වැඩක් කරන්න ඕනේ. ඈ හොඳ වැඩක් කරන්න ඕනේ. කලෝපිය. හැබැයි මම මේ කලවන්න මේ අක්කලට හක බල ගන්න. හරි හක බල ගන්න කියන කලෝපිය. කලෝපිය දෙන්න.
කලෝපිය මගේ අක්ෂය ඉස්පිතුන්ට ආරෝහණය කරන්න දුන්න කලෝපිය අර ඒක පැත්තේ අහක බලන්න කියලා මේ පැත්තෙන් බලාගෙන මං ආයේ කියන්නේ මම මේ පැත්තට ගිහින් කරා කලෝපිය ගලවන්න තමයි කිව්වේ කලෝපිය කොට ඒ හාමුදුරුවනේ මේකා වාගේ එකේ නියම ගැලපෙන ඇඳුම දැන් තමා ඔබට සුදුසුම ඇඳුම ඔබට තියෙන්නේ. දැන් ඔබට සුදුසු ඇඳුම ලැබිලා තියෙනවා. දැන් අර කාලකන්‍යාව රැගෙන යන්න ඕනේ ඔය ඇඳුම පිටින් මගේ රාජ්‍ය හැමතැනම. මේක තිබුණු රාජ්‍ය හදවන්න ඇඳපු ඇඳුමක් මේක වහන්දර කියන්නේ. එහෙනම් උඹ මා පවරපු රාජකාරී ආකාරයෙන් ඉෂ්ට කරන්න ඕනේ. ඔහොම තමයි උඹ යන්න ඕනේ වීදියක් ගානේ අරකට කසපාරවල් එල්ල කරමින්. ඒක මරුමුවට පත් කරලා වරෙන් මාගේ රාජ මන්දිරයට. මං ඊට පස්සේ උඹට මොකද කරන්න කියලා බලා ගන්න. වරකරත්තයක් ඕන වෙයි තමයි රටේම ඉන්නේ උන්ගේ ඇඳුම් අරගෙන ඇඳගෙන ඉන්නේ. ඔබට බාරයි රාජකාරිය හරියාකාරයෙන් ඉෂ්ට කරන්න නැතුව රාජ මන්දිරයට අඩියක්වත් තියලා තිබුණොත් දන්නවනේ කරන්න ඕනේ හරිය. තියනවා තගේ හිස් ගෙඩිය තන් ගෙඩිය මතින් ඒක මතක තියාගත්තොත් හොඳයි. රාජකාරිය ඉෂ්ට කරලා වරෙන් රාජ මන්දිරයට මම යනවා ඇතුළු මාලිගාවට. යනවා වැඩේ කෙරුවා හොඳටම. මම යන්න වෙන්නේ මේ පාර දෙක. මේ අද අඳුම කමුනේ කියන්නේ.